සාදරයෙන් පිළිගන්නවා නැවතත් සිනමැක්ස් මායාපේ නාලිකාව සමගින්. ඔයාලා හැමෝම එක එක සෙල්ලම් ප්ලේ කරලා ඇති. අද අපි බලන්න යන්නේ සෙල්ලම් අද්දුර දෙකකින් අමුතුම ලෝකෙට ඇදගෙන ගිය කතාවක් බලන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අද අපි බලන්න යන්නේ 1995 වසරේ රිලීස් වුණ ජුමන්ජි චිත්‍රපටයයි. චිත්‍රපටය ආරම්භ වන්නේ 1869 වසරේ සිදුවීමකින්. ළමයි දෙන්නේ ගොඩක් බයෙන් එක්තරා ලෑලි පෙට්ටියක් වලක් ඇතුළට දාලා වහනවා. මේ වෙලාවේදී එක ළමයි අනිත් කෙනාගෙන් අහනවා මේක හරලා කවරි ගත්තොත් මොකද වෙන්නේ කියලා. එතරම් අනිත් කෙනා කියනවා ඒක ගොඩ ගත්ත කෙනා විනාශ වෙලා යයි කියලා. ඊළඟට මේ ළමයි දෙන්න මේක ඉක්මනින්ම වල දාලා මෙතනින් යනවත් එක්කම කාලේ ඉස්සරහට ගත වෙලා දැන් අවුරුදු 100ක් පමණ ගත වෙලා. ඒ කියන්නේ දැන් අපිට වෙනන්නේ 1969 අවුරුද්දයි. ඒ කියන්නේ අපිට මේ පෙන්වන්නේ මීට අවුරුදු 100කට කලින් පෙන්නපු ප්‍රදේශයමයි. හැබැයි දැන් මේ ජනා කියන වෙලයි තියෙන්නේ. දැන් මේ නගරේ බයිසිකලයක් පැදෙන ළමෙක් එනවා. එයාගේ නම තමයි ඇලන් පැරිස් කියන්නේ. ඇත්තටම ඇලන් කියන්නේ මේ නගරේ ගොඩක් දෙනෙක් අඳුරන කෙනෙක්. මොකද ඇලන්ගේ තාත්තට තමයි මේ නගරේ ලොකුම සපත්තු ෆැක්ටරි එක වෙන පැරිස් කර්මාන්තශාලාව අයිති වෙන්නේ. මේ වෙලාවේදී ඇලන්ට පාර දෙන චන්ඩි කොල්ලෝ ටිකක් පස්සෙන් පන්නවත් එක්කම ඇලන් මේ කට්ටියව දැකලා මේ අයගෙන් බේරෙන්න කෙලින් වෙන්නේ තාත්තගේ ෆැක්ටරි එක ඇතුළට. ඉතින් මෙතන ගොඩක් සේවකයෝ වැඩ කරනවා වගේ මෙතන ඉන්න කාල් කියන්නේ ඇලන්ගේ හොඳ යාළුවෙක්. මේ වෙලාවේදී කාලේ හදපු සපත්තුවක් ඇලන්ට පෙන්නලා කියනවා මේක අනාගතයේදී හොඳට විකින්න සපත්තුවක් වෙයි කියලා. හැබැයි ඇලන් ඒක ලොකුවට ගණන් ගන්නේ නැහැ. මොකද එයා දැන් ඉන්නේ එයාට ගහන්න ආපු ළමයිගේ සීහෙන්. මේ වෙලාවේදී මෙතනට ඇලන්ගේ තාත්තත් එනවා වගේ මෙයාත් දැනගන්නවා ඇලන්ට අර ළමයි ටික කරදර කරනවා කියලා. ඒ කියන්නේ කලිනුත් ඒගොල්ලෝ මෙයාට කරදර කළා. මෙතනදී ඇලන්ගේ තාත්තා ඇලන්ට කියනවා මොකක් හරි දෙයකට බයයි නම් ඒකට හැංගිලා ඉන්නේ නැතුව ඒකට මුහුණ දෙන්න කියලා. ඇලන්ගේ තාත්තා දැන් කියන්නේ ළමයින්ට බයයි නම් කෙලිම මුහුණ දෙන්න කියලා. ඊට පස්සේ ඇලනුත් එළියට යන්න තීරණය කරනවා වගේම මේ වෙලාවේදී කාල් දුන සපත්තු මැෂින් එකක් ගාවින් තියලා යද්දී ඒක ඇතුළට ගිහින් මැෂින් එක කැඩලා යනවා. මේක කරේ කවුද කියලා අහුවම කාල් වැරද්ද පිළිගන්නවා වගේම එයාට මේ ජොබ් එකක් නැතුව යනවා. හැබැයි ඇලන් දන්නේ නෑ එයාගේ වැරද්දක් නිසා කාල්ට ජොබ් එක නැති වුණා කියලා. කොහමද ඇලන් එළියාවම එයාගේ පස්සේ ආව කොල්ල කට්ටිය ඇලන්ව අල්ල ගන්නවා. මෙහෙම අල්ලගන්නේ මෙතන කල්ලියේ නායකයා කැමැත්තෙන් ඉන්න සාරක් කියන ගෑනමත් එක්ක ඇලන් ළඟින් ආශ්‍රය කරනවා කියලා දැනගෙන. මේ නිසා එයා කියන්නේ සාරගෙන් ඈත් වෙලා ඉන්න කියලා. ඒතරම් ඇලන් කියන්නේ යාමගේ යාළුවෙක් විතරයි කියලා. ඒත් ඇලන් මෙහෙම කියද්දී යාට හොඳටම ගහලා ඉවරයි. දැන් ඇලන් ඉන්නේ මීට අවුරුදු 100කට කලින් ළමයි දෙන්නෙක් කෑලි පෙට්ටියක් වල දාපු ආසන්නයේ. ඒත් එක්ක මෙතන බිල්ඩින් එකක් ඉදි කරන ගමනුයි ඉන්නේ. මේත් එක්කම ඇලන්ට එක දිගටම පෙරහඬක් ඇහෙන පටන් ගන්නවත් එක්කම ඇලන් ඒ පැත්තට යනවා. මෙයා සද්දේ පස්සේ ගිහින් එක තැනකට එනවා. මේ තැනට ආවම මේ පස් වලින් යටින් ඒ සද්ද එනවා කියලා තේරිලා මම එතන හාරලා මීට අවුරුදු 100කට කලින් ළමයි දෙන්න හංගපු පෙට්ටිය හොයා ගන්නවා. හැබැයි මේ මොකද්ද කියලා මෙයා දන්නේ නැහැ. මෙයා පෙට්ටිය ඇල්ල බැලුවම දකින්නේ ජුමන්ජි කියලා ගහලා තියෙන බෝඩ් ගේම් එකක්. මෙයා මේක දිගහැරලා බලලා මේක වෙන කොහොමද දකි කියලා ඉක්මනින්ම මෙතනින් අරගෙන යනවා. මෙයා ගෙදර ඇවිත් මේක දිගහැරලා බලනවා. බලලා ඊතෝ දෙන්නේ කෙලෙට ඇදලා ගන්නවා. හැබැයි ඊළඟට අම්මා ගෙදර එන ශබ්දය ඇහෙන නිසා ඇලන් මේක හංගලා අම්මා ගාවට යනවා. මේ වෙලාවේදී අම්මා දකිනවා ඇලන් ආයතර ළමයි එක පැටලිලා තුවාල කරගෙන කියලා. ඒත් ඇලන්ගේ තාත්තා නම් සතුටුයි. මෙයා කොල්ලෝ එක තනියම මොන දුන්න එකට. මේ වෙලාවේදී මේ දෙන්න ලෑස්ති වෙලා තියෙන්නේ පාටි එකට යන්න. මේ වෙලාවේදී ඇලන්ගේ තාත්තා ඇලන්ට යාළුවගේ පරම්පරාවේ හැමෝම වගේ ගිහින් තියෙන ඉහළ පෙළ ඉස්කෝලේ එකට දාන්න ලෑස්ති කරලා තියෙන්නේ. හැබැයි ඉතින් ඇලන් නම් ඒකට කැමති වෙන්නේ නැහැ. ඇලන්ගේ තාත්තා මෙලෙන්දී ඇලන්ට බයිනවා වගේම ඇලනුත් තාත්තා එක්ක එකට කියනවා. අවසානයේදී ඇලන්ගේ තාත්තුවා මොනක්වත් මං ආවේ ඉස්කෝලේට දානවා කියලා යනවත් එක්කම ඇලන්ට හොඳටම කේන්තියෙන් එයාගේ බඩුත් පැක් කරන මෙහෙන් යන්න තීරණය කරනවා. මේ වෙලාවේදී ඇලන්ගේ ගෙදර දොරේ බෙල් එක වදිනවා. දොර ඇල්ල බැලුවම දකින්නේ අද උදේ ගුටි කාපේ හේතුවක් වුණ සාරා. සාරා ඇවිත් තියෙන්නේ ඇලන් දාලාගේ බයිසිකල් එක අපසු දීලා යන්න. මෙතනදී සාරටත් ඇලන්ට වගේ කලින් හොන බෙර සඳ ඇහෙනවා. මේ නිසා සාරා අහනවා මේ සද්ද එන්නේ කොහෙන්ද කියලා. මේ වෙලාවේදී ඇලන් අහනවා වාටත් ඒක ඇහුණද කියලා. සාරටත් මේ ජුමන්ජි කියන බෝඩ් ගේම් එක පේනනවා. සාරත් මේ ගේම් එක දැකලා මේකේ තියෙන විස්තර කියවලා බලනවා. මේක සෙල්ලම් කරන්න ඕනේ මේකේ තියෙන දාදු කඩ දෙක හොල්ලලා. හැබැයි සාරා නම් කැමති වෙන්නේ නැහැ මේ වගේ පොඩි ළමයිගේ සෙල්ලම් කරන්න. ඒ නිසා මෙයා මේ දාදු කඩ දෙක බෝඩ් එකට දාලා මෙතනින් යන්න හදනවා. මෙතනදී මේ බෝඩ් එකේ ඉත්තෙක් මේ කැටවලට අදාළව ඉස්සරහට යනවා. ඒකත් එක්ක මෙතනින් යන්න ගිය සාරා අපසු හැරිලා ඇලන් එක්ක බලන් ඉන්නවත් එක්කම මේ බෝඩ් එකේ මැද කොටසේ වෙන්න යන දේ පිළිබඳ ඉඟියක් වගේ වැටෙනවා. ඒකේ වැටලා තියෙන රැට පියාඹයි දිව්වත් හොඳමයි අත්තට වැද්දම් අන්තිම නරකයි කියලා. මේකත් එක්ක මෙයාට වෙන යන දේ හිතා ගන්න බැරුව ඉද්දී එකපාරට මේලියෙන් මෙතනට යන සත්තු වගේක් ඇහෙනවා. ඊළඟට සාරත් බය වෙලා අපි මේක නවත්තමු කියනවත් එක්කම ඇලන්ගේ අතනුත් අහම්බෙන් වගේ කට දෙක බෝට් එක උඩට වටෙනවා. ඊට පස්සේ ඇලනුත් කියනවා මම මේ සෙල්ලමට ඇතුළු වුණා කියලා. මෙතන මේ බෝඩ් එක මැද්දේ ඇලන් වෙනින් වටෙන්නේ අට හෝ පහ පෙල්ලෙන තුරු කැලේට විය බලා සිටනු කියලා. ඒ කියන්නේ දාදු කඩවල පහ හෝ අට හරි වටනගම් මෙයාට කැලේට වෙලා බලන් ඉන්න වෙනවා කියලා. මේකත් එක මේ දෙන්න බලන්නේ මොකක්ද ඒ කිව්වේ කියලා. මේ වෙලාවේදී එකපාරටම සාරා ඉස්සර ඇලන්ව මේ බෝඩ් ගේම් එක ඇතුළට ඇදලා යනවා.
ඒවගේ වැඩි වෙලාවක් යන්න කලින් අමුතුම විදිිය වවුල්ල කීපයක් ඇවිදින් සාර දිහාවට යනවා මිකත්තක සාර තවත් බයලා මෙන් එලිට පැන්න දුවනවා මේ සිද්ධි මෙහෙම ගත වෙලා දැන් අවුරුදු 26කුත් ගත වෙනවා මේනකොට ඇල්ලගේ ගෙදර කවුරුත්ම නැහැ දැන් ගෙදර පන්න වෙලා තියෙන්නේ මෙතනදි දේපල වෙළඳාම් කරන ගෑනු කෙනෙක් තවත් ගෑනුකෙන්ට මේ නිවස අඩු මුදලකට ගුණා මේ ගේ ගන්න ගෑනු කෙනා මේ නිවසට එන්නේ තවත් ළමයි දෙන්නෙක් එක්ක හැබැයි ඒයාගේම ළමයි නෙවෙයි ඒ කියන්නේ ළඟදී මැල්ලා ඉන්නේ යාගේ අයියාගේ ළමයි දෙන්න තමයි මේ ඉන්නේ මේ පිරිළමගේ නම පීටර් එයාගේ අක්කා තමයි ජෝඩි කියන්නේ මෙයාලත් මේ ගෙදරට කැමති වෙනවා මේ දෙන්නගේ අම්මයි තාත්තයි මැල්ලා තියෙන්නේ මීට අවුරුද්දකට කලින් ඊට පස්සේ මෙයාලා ඉඳලා තියෙන්නේ මෙයාලගේ නැන්දත් එක්ක ඊට පස්සේ මෙයාලා මේ ගේ අස් කරන්න පටන් ගන්නවත් එක්කම පීටර් එයාගේ නැන්දයි කීමට මේ උඩටට්ටුවට යනවා එයාගේ සෙල්ලම් බඩ ටික එහෙන් දාලා එන්න හැබැයි ඉතින් මේ වෙලාවේදී මේ ගෙදර වවුලෙක් ඉන්නවා කියලා පහළට දුවගෙන එනවත් එක්කම මෙයාලගේ නැන්දත් ඒ කාමරේ වවුලන් ඉන්නවද කියලා බලන්න යනවත් එක්කම මේ ගෙදර වවුලන්ගේ ශබ්ද නිසා යත් බය වෙලා දොර වහලා එළියට එනවා ඊළඟ දවසේ මේට තවත් මිනිහෙක් ගෙනල්ලා බලනවා මෙහි වවුලු ඉන්නවනම් උන් එලවලා දාන්න කියලා මෙතනදී ජෝඩි යව දැක්ක වවුලන්ගේ ෆොටෝ එකක් පෙන්නනවා මේ මිනිහයා කියන්නේ ඔය කියන්නේ අප්‍රිකානු වවුලන් ගැන ඒත් ඒගොල්ලෝ මෙහි ඉන්න විදියක් නැහැ හැබැයි 1960 ගණන් වල නම් මේ පැත්තේ ඔය වගේ වවුලු රෑනක් යනවා එක ගෑනු ළමෙක්ව දැකලා තිබ්බා කියලා කටකතාවකුත් ගියා කියලා මේ මිනිහයා කියනවා ඒ කියන්නේ අපිට කලින් පෙන්නපු සාරා ගැන මෙතනදී මේ මිනිහයා දැන් නම් මේ කිසිම වවුලෙක් නැහැ ඒත් ඔයාලා බය වෙන්න ඕන වවුලන්ට නෙමෙයි කියලා කියනවා එතකොට ජෝඩි අහනවා එහෙනම් අපි මොකටද බය වෙන්න ඕන කියලා. එතකොට මේ මිනිස්සෙක් කෙනා මේ ගෙදර මිනිමරවක් කියලා තියෙනවා. ඒකයි කවුරුත් මේ ගේ ගන්නේ නැතුව අඩු මුදලට වලට ලැබුණේ කියලා. එතකොට ජෝඩි අහනවා කවුද මෙහෙම මැරුවේ කියලා. එතකොට මේ මිනිස්සෙක් කෙනා මීට අවුරුදු 26කට කලින් ඇලන් පැරිස් කියලා ළමෙක් මෙහෙ හිටියා. එයාව එයාගේ තාත්තා මාරලා දාලා මේ කොහේ හරි හංගලා. හැබැයි කවදාත් එයාගේ බොඩි එක නම් හම්බුනේ නැහැ කියලා. ඒ කියන්නේ අපිට කලින් පෙන්නපු ඇලන් ජුමන්ජු බෝඩ් එකට ගියත් හැමෝම හිතලා තියෙන්නේ යව එයාගේ තාත්තා මාරලා කොහේ හරි හංගලා කියලා. මොනවනත් මේ කතාවෙන් පස්සේ ජෝඩි යාගේ මල්ලියේ බයෙන් තමයි මෙහි ඉන්නේ. මේ දවසේ රාත්‍රියේදී කලින් ඇලන්ටයි ජෝඩිට යකුණු විදියටම උඩ තට්ටුවේ පැත්තෙන් බෙර හඬක් ජෝඩිටත් ඇහෙනවා. මේ නිසා එයා බය වෙලා යාගේ මල්ලිත් එක්ක තමයි මේ දවසේ රෑ නිදාගන්නේ. ඊළඟ දවසත් උදා වෙනවත් එක්කම මේ දවසේදී උදේ එයාලගේ නැන්ද ජොබ් එකට යන්න පිටත් වෙනවා. ජෝඩි මල්ලි තනියම ඉස්කෝලේ යන්න පුළුවන් කියනවා. හැබැයි මෙයාලගේ නැන්ද මෙහින් යනවත් එක්ක මෙයාට බෙර සද්දය ආයෙත් ඇහෙන නිසා මෙයාලා ඉස්කෝලේ යන එක පැත්තකින් දාලා සද්ද එන්නේ මොකකින්ද බලන්න උඩ තට්ටුවට යනවා. ඊට පස්සේ සද්ද එන තැනින් මෙයාලා ජුමන්ජි බෝඩ් එක ආයෙත් හොයාගන්න පුළුවන් වෙනවා. මෙයාලා මේක මොකද්ද කියලා දන්නේ නැහැ වගේම මේ තියෙන විස්තර කියවලා මේක ගේම් එකක් කියලා තේරුම් ගන්නවා. මේ දෙන්න එකතු වෙලා ගේම් එක සෙල්ලම් කරන්න පටන් ගන්නවා. පීටර් අලුත් ඉත්තෝ දෙන්නෙක් එළියට ගන්නවත් එක්ක මේව කාන්දන් වගේ ගිහින් මේ බෝඩ් එකේ ඇලවෙනවා. ඊළඟ පීටර්ගේ ඉල්ලීමට මේ කැට දෙක මුලින්ම දාන ජෝඩි. එයාගේ දාදු කැටේ අගේට අනුව මෙතන ඉත්තෝ ඉස්සරහට යද්දී මෙයාලා පුදුම වෙනවා. ඒ වගේ මෙයාට බෝඩ් එකේ මැද්දේ වෙන දේ යන පිළිබඳව ඉංගියක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒකේ මේලාදී වටෙන්නේ විද්‍යුත් සැරයක් අසන්න වෙයි. කිව්සොම්යයි ඇඟ නලියයි කියලා. මේක කියලා වැඩි වෙලාවක් යන කලින් මෙතනට ලොකු මදුරුව වගේක් පියාඹලා එනවා. මෙතනදී මෙයාලා බය වෙලා උන්ට පාර දෙන්න ලෑස්ති වෙනවත් එක්කම උන් අවසානයේදී මෙතනින් පැනලා යනවා. හැබැයි මේ වෙච්ච දේ මේගොල්ලන්ටත් හිතා ගන්න බෑ. කොහමද ඊළඟට ජෝඩි එපා කියද්දිම පීටර් දාදු කට දෙක දානවත් එක්කම එයාගේ අගේ අණු ඉත්තෝ බෝඩ් එකේ ඉස්සරහට ගිහින් මෙතන වැටෙනවා. මේ මෙහෙම නම් ලේසි නොවේයි හනුමන් එවිදින් කරදර දෙයි කියලා මේකේ වටිලා වැඩි වෙලා කියන්න කලින් මේගොල්ලන්ට පාණි සද්දයක් ආව නිසා මේගොල්ලෝ යනවා ඒ මොකද්ද කියලා බලන්න. එතකොට තමයි මෙයාට බලා ගන්න පුළුවන් වෙන්නේ කිචන් එකට අමුතුම විදිය වඳුරු සෙට් එකක් ඇවිදින් විනාශ කරන විදිය. මොනවුනත් මේගොල්ලෝ දැන් විශ්වාස කරනවා මේ හැම දෙයක්ම වෙන්නේ මේ ජුමන්ජි කියන බෝඩ් එක නිසා කියලා. මේ නිසා මෙයාලා ආයෙත් උඩටට යනවා වගේම මේ වඳුරු ටිකත් මෙහින් යනවා වගේ මෙයාලට බලා ගන්න පුළුවන් වෙනවා. කොහමද ඊළඟට පීටර් මේ ජුමන්ජි බෝඩ් එක වහලා නතර කරන්න හැදුවත් ජෝඩි කියනවා ඒක කරන්න බෑ. දැන්ටමත් මේ දේවල් අවුල් වෙලයි තියෙන්නේ. දැන් තමයි මේවා දැක්කොත් එයාලට ගොඩක් කේන්තියයි. හැබැයි මේක ගහලා තියෙන විදිහට මේ සෙල්ලම අවසාන වෙනකම් කරොත් හැම දෙයක්ම කලින් තිබු විදිහට එනවා. ඒ නිසා නැන්ද එන්න කලින් අපි මේක ඉවරයක් කරලා දාමු කියලා නැවත පාරක් එයාගේ මල්ලියට කියනවා දාදුකට දාන්න කියලා. මොකද කලින් පාර කැට දෙක ආව නිසා යාට තව අවස්ථාවක් තියෙනවා. මේ නිසා ආයෙත් පාරක් යා දාදුකට දෙක හොලවලා දානවා. දැන් යාට වැඩෙන්නේ පහ වගේම පීටර්ට අදාළ ඉත්තා කොට පහක ඉස්සරහට ගෙන් තවත් ඉංගියක් මෙතන වැටෙනවා. එතන වැටෙන්නේ එයාගේ දත් හරි තියෙනුයි කන්නේ මස් විතරයි කියලා. මේක නිසා ජෝඩිට තේරෙනවා මෙතන මොකක් හරි භයානක සතෙක් ඇවිදින් මෙයාට කරදර වෙන්න යන්නේ කියලා. ජෝඩි හිතපු දේ හරි බලන්න මෙහෙට ඇවිත් ඉන්නේ ලොකු සිංහෙක්. මේත් එක්ක මෙයාලා තවත් බය වෙලා උගෙන් බේරෙන දුවද්දී එකපාරටම වැද්දෙක් වගේ මිනිහෙක් ගිය තුලින් මතුවෙනවා. මෙයා මේ සිංහා මෙල්ල කරලා ඌ ජෝඩිලගේ නැන්දේ කාමරේ හිර කරනවා. දැන් ඔයාලා බලන්න ඇතිනේ මේ වැද්දෙක් වගේ ඉන්නේ කවුද කියලා. මේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි. මීට අවුරුදු 26කට කලින් ජුමන්ජි බෝඩ් එක හරහා කැලේ ඇතුලේ හිර වෙලා ඉන්න උන ඇලන් පැරිස්.
දැන් ඔයාලට මතකයිනේ එයා සෙල්ලම් කරද්දී යාට ඉඟියක් ලෙස හම්බුනේ ආයෙත් පාරක් දාදු කැටවල 8 හෝ 5 පෙළෙන තුරු කැලේට වී බලා සිටිනු කියලා. ඒත් එක්ක මේ අවුරුදු 26 පුරාම ජුමන්ජි සෙල්ලම වෙන කවුරුත් කරලා නැහැ. ඒත් අවසානයේට ආයෙත් සෙල්ලම් කරන්න පටන් ගත්ත පීටර් කැටවලින් පාව වට්ටපු නිසායි ආයෙත් මෙහෙට එන්න පුළුවන් වුණේ. කොහමද ඇලන් කෙලින්ම යන්නේ එයාගේ කාමරේට. ඇලන්ට හිතා ගන්නත් බෑ මෙච්චර කාලයක් ගත වෙලා කියලා. ඒත් එයා දැනගන්නා මේ පීටර් කියන ළමයා කැටවලින් පාදාව නිසායි ආයෙත් එයාට එන්න පුළුවන් වුණේ කියලා. හැබැයි එයා දන්නේ නැහැ මේ කවුද කියලා. මුලින්ම එයා හිතන්නේ මේ එයාගේ සහෝදර සහෝදරිය කියලා. ඒත් එක්කම ජෝඩි අහනවා ඔයා ඇලන් පැරිස් නේද කියලා. මේ මිනිස්සු ඔව් කියද්දී ජෝඩි කියනවා අපි වගේ කවුරුත් නෙමෙයි. අපේ නැන්දයි මේකේ අවසානයේ සල්ලි වලට ගත්තේ කියලා. ඒ වගේ මේගොල්ලෝ කියනවා අවුරුදු ගාණක් තිස්සේ මේ කවුරුත් ඉඳලා නැහැ. ඊට අමතරව හැමෝම හිතන් ඉඳලා තියෙන්නේ ඔයා මැල්ලා කියලා ජෝඩි ඇලන්ට කියනවා. එතකොට මෙලන්ට අවුල් ගිහින් මෙන් යනවත් එක්ක මෙයාගේ ඉස්සරහා පොලිස් කාර්යයක් ඇවිල්ලා නවතිනවත් එක්කම ඇලන් මේක උඩට පයින්නවා. කොහමරි මේ පොලිස් ඔෆිසර් ඇලන්ව බස්සලා ඔයා කවුද කියලා ඇලන්ගෙන් අහනවා. එතකොටම ඇලන් එයාගෙන් අහනවා මේ මොන අවුරුද්දද කියලා. හැබැයි ඉතින් වෙලාවට වගේ මෙතෙන්ට එන ජෝඩි මේ 1995 කියලා ඇලන්ට කියනවත් එක්කම ඇලන් තේරුම් ගන්නවා එයා කොච්චර කාලයක් මෙහි ඉඳලා නැද්ද කියලා. ඒත් ඒ කොහොම වුණත් දැන් ඔෆිස් ඇලන්ට කියන්නේ එයාගේ ID එක දෙන්න කියලා. මෙතනදී ඇලන් පොලිස් ඔෆිසර්ගේ නම දැක්කම තේරෙනවා මේ නියලගේ තාත්තගේ සපත්තු ෆැක්ටරියේ වැඩ කරපු කාල් කියලා. ඒ කියන්නේ ඇලන් නිසා රස්සාව නැති වෙලා ඇත්තටම දැන් යා පොලිසියේ මොනවද ඊළඟට ජෝඩි කියන මේ ඉන්නේ අපේ මාමයාගේ මානසික තත්ත්වය හොඳ නැහැ කියලා මේ පොලිස් ඔෆිසර්ව සංසෝම් කරනවා. හැබැයි ඊළඟට මේ පොලිස් ඔෆිසර් කාර් එකට යන වඳුර ටික නැගලා ඒක විනාශ කරලා ඉස්සරහට පැදගෙන යද්දී පොලිස් ඔෆිසර්ට හිතා ගන්න බැරුව කාර් එක පිටිපස්සෙන් දුවනවා. මේ වෙලාවේදී ඇලන් එයාගේ තාත්තගේ ෆැක්ටරි එක බලන්නේ නගරයේ මැද්දෙන් දුවනවා. ඒ වෙලාවේදී තමයි යාටත් තේරෙන්නේ මෙහි පැත්ත ගොඩක් වෙනස් වෙලා කියලා. ඒත් එක්කම මිනිස්සු මෙයා දිහා බලන්නේ පිස්සු මිනිස්සෙක් දිහා බලනවා වගේ. හැබැයි මෙයාගේ පස්සෙන් ජෝඩිත් එනවා වගේම අවසානයේදී මෙයාලා එයාගේ තාත්තගේ කර්මාන්ත ශාලාවට එනවා. ඒත් දැන් එහි කවුරුත් නැහැ වගේම අත්හැරලා දාලා වගේ. ඒත් එකකින් ඇලන් මේ කවර ඉන්නවා දැකලා එයාගෙන් ගිහින් අහනවා මේ කර්මාන්ත ශාලාවට මොකද වුනේ කියලා. ඉතින් මෙයා කියන්නේ නගරේ අනිත් දේවල් වගේම ෆැක්ටරි එකත් විනාශ වුණා කියලා. ඊට පස්සේ ඇලන් අහනවා ඇයි ඉතින් ඒකට මෙහෙම වුනේ කියලා. මේ මිනිස්සයා කියන්නේ මේක අයිති වෙලා හිටපු සෑම්ගේ පුතා අතුරුදහන් වුණා. ඊට පස්සේ සෑම් එයාගේ මුදලුයි කාලයයි මේ හැම දෙයක්ම නාස්ති කරගෙන එයාව හෙව්වා. ඒ නිසා කාලයත් එක්ක මේ කර්මාන්ත ශාලාවට අවධානය දෙන්න බැරිව එයාට ඒකත් නැති වුණා. කෙලින්ම කියනවා නම් අවුරුදු ගාණක් තිස්සේ එයාගේ පුතාව හොයලා අවසානයේදී එයාට හැම දෙයක්ම නැති වුණා කියලා මේ පුද්ගලයා කියනවා. අවසාන වශයෙන් ඒ වගේ ළමෙක් හොයපු තාත්තා කෙනෙක් මම කවදාවත් දැකලා නැහැ කියලා ඇලන්ට කියනවත් එක්කම ඇලන්ට ගොඩක් දුක හිතෙනවා. එයා තාත්තා ගැන හිතන් හිටපු විදිය වැරදි කියලා. ඒත් අවසානට ඇලන් දැන් සෑම්ලා කොහෙද ඉන්නේ කියලා ඇහුවම තමයි යාට දැනගන්න ලැබෙන්නේ ඒගොල්ලෝ දැන් ඉන්නේ කනන්තේ කියලා. කෙලින්ම කියනවා මීට අවුරුදු කිහිපයකට කලින් සෑම්ගේ අම්මයි තාත්තයි දෙන්නම මැල්ලා. ඒකත් එක්ක ඇලන්ට දැන් ගොඩක් දුකයි. ඊළඟට ඇලන්ගේ දුක අඩු වෙන්නත් එක්ක මෙයාලා දෙන්නත් කියනවා එයාලගේ දෙමාපියොත් හදිසි අනතුරකින් නැති වුණා කියලා. ඊට පස්සේ තුන්දෙනාම අපසු ගෙදර යන්න පිටත් වෙනවා වගේම මේගොල්ලෝ දකිනවා අර ජුබන්ජි බෝඩෙන් එළියට ආපු සත්තු නිසා දැන්ටවත් මේ නගරේ මිනිස්සු කරදරේ වැටලා කියලා. ඊළඟට මෙයාලට අමුතු සද්දයක් ඇවිල්ලා අසල තියෙන පොලිස් කාර් එක නගිනවා. ඒත් එක්කම කාර් එක වට කරගෙන මදුරුව මෙතනට එනවා. මේ මදුරුවන්ගේ දල වලින් වීදුරුවක් වුණත් සිදුරු කරන්න පුළුවන්. ඒ නිසා මෙයාලට සිද්ධ වෙනවා ඉක්මනින්ම මෙතනින් යන්න. ඒත් ඇලන්ට කාර් එක පදින්න දන්නේ නැහැ. ඇලන් අහනවා ජෝඩිලාගෙන් ඔයාලට වාහනේ පදින්න පුළුවන්ද කියලා. ජෝඩි දන්නේ නැහැ කිව්වම ඇලන් කියනවා මං තාත්තා වාහන පදිනවා දැකලා තියෙනවා කියලා කොහොම හරි වාහනේ ඩ්‍රයිව් කරගෙන ගෙදරට එනවා. ගෙදර ආවම ඇලන් වොෂ්රූම් එකට ගිහින් එයාගේ රැවුලත් කපාගෙන එළියට එනවා. දැන් එයාගේ පෙනුමත් හරියට වෙනස් වෙලා. මෙයා කිචන් එකකින් ඇපල් ගෙඩියක් අරන් කාද්දී පීටර් ජෝඩි මෙතනට ඇවිල්ලා කියනවා ඒගොල්ලන්ට අර ජුමන්ජි ගේම් එක අවසන් කරන්න උදව් කරන්න කියලා. ඒත් ඒකට ඇලන් මුලින් කැමති වෙන්නේ නැහැ. මොකද එයාව අවුරුදු ගාණක් කැලේ ඇතුළට යවපු එසෙල්ලම ආයෙත් කරන්න එයා කැමති වෙන්නේ නැහැ. හැබැයි පීටර්ගේ දැඩි බල කිරීමට අවසානයේ මෙයා කැමති වෙනා මේ සෙල්ලම ඉවරයක් කරන්න. ජෝඩි කැට දෙක අරගෙන හිට මෙහෙට කරලා දැන් මත් ඉත්තු ඉස්සරහට යන්නේ නැහැ. මෙතනදී ඇලන් කියනවා මේක වගේ වාරේ නෙමෙයි. ඔයාලා මේ කරන්නේ මීට අවුරුදු 26කට කලින් මම නවත්තපු සෙල්ලම කියලා. මෙතන ඉත්තෝ 4 දෙනෙක් වුණාට මෙතන කට්ටිය ඉන්නේ 3 දෙනයි. ඇලන් කියනවා දැන් මේ අවස්ථාව මාත් එක්ක පොඩි කාලේ සෙල්ලම් කරපු සාරාගේ කියලා. මිනිස්සු ඇලන් මේ දෙන්නවත් එකගෙන සාරා පොඩි කාලේ හිටපු ගෙදරට යනවා. හැබැයි ඇලන් දැන් විශ්වාස කරනවා එයා මෙහෙ නැතුව ඇති කියලා. එයා දැන් බැඳලා වෙන පැත්තක පදිංචි වෙලා ඇති කියලායි ඇලන් විශ්වාස කරන්නේ. ඒත් ඊට පස්සේ දොරගෙන එන්නේ සාරා. මෙතනදී ඇලන් කියනවා ඔයාට මතකද මීට අවුරුදු 26කට කලින් ජුබන්ජි කියලා සෙල්ලමක් පටන් ගත්තා. එතන හිටිය ඇලන් පැරිස් තමයි මම කියලා මෙයාට මතක් කරලා දෙනවත් එක්කම ඒ කතාව වහලා සාරා කලන්තේ දාලා වටිනවා. ඊට පස්සේ ඇලන් එයාවත් උස්සගෙන මෙයාලගේ ගෙදරට ඇවිල්ලා ආයෙමත් එයාට සියාම වුණ හැම දෙයක්ම එයාට කියනවා. මෙතන සාරා ඇලන් නැති වුණ සිද්ධිය පොලිසියට කියලා තිබ්බත් කවුරුත් එයා පිළිගෙන නැහැ. හැමෝම හිතලා තියෙන එයාට මානසික ප්‍රශ්නයක් කියලා. මොනවා වුණත් අවසානයේදී එයාට මානසික ප්‍රශ්නයක් තමයි.
එයා දෙක කිසි දෙයක් ඇත්ත නෙමෙයි කියලා අවුරුදු ගාණක් මානසික ප්‍රතිකාර අරගෙන. හැබැයි දැන් එයා ඇලන් හරහා ඇත්ත දැනගන්නවා. ඒ සාර කැමති වෙන්නේ නැහැ මේ සෙල්ලම ආයෙත් කරගෙන යන්න. ඒ නිසා ඇලන් කියනවා හරියනම් මේ දාදු කැට දෙක මට දීලා යන්න කියනවත් එක්කම ඇලන් අත අහකට ගන්නවා. මේ නිසා මේ කැට දෙක වටනවා බෝඩ් එක උඩට. ඒත් එක්කම සාරත් මේ බෝඩ් ගේම් එකට ආයෙමත් ඇතුළු වෙනවා. මේත් එක්ක මෙතන මැද්දේ ඊළඟ ඉංගියක් වැටෙනවා. මේ ඉංගියෙන් කියවෙන්නේ උණගස් නොවැටයි මෙතරම් වේගෙන් නොතකා හිටියොත් ඔබ පසු එයි කියලා. ඒත් එක්කම මේගේ විදගෙන උණගස් පැලවෙන්න පටන් ගන්නවත් එක්කම ඇලන් දැනගන්නවා මේ ගස් ගැන. මේ ගස් මුළු ගේ පුරාම මුල් අදින්න පටන් ගන්නවත් එක්කම එක තැනකදී පීටර්වත් මේකට ගොදුරු වෙන්න හදනවා. මෙතනදී ඇලන් කඩුවක් කරන මේ ගහත් කපලා පීටර්ව බේර ගන්නවා. මෙතනදී මේ උණ දෙයට බය වුණ සාරා මට මේ ගේම් එක තවදුරටත් කරන්න බෑ කියලා මෙතනින් පිට වෙලා යන්න හැදුවත් ඇලන් ඒව සංසුන් කරලා කොහොම හරි මෙහෙන් තියා ගන්නවා කොහොම හරි මේ සෙල්ලම ඉවරයක් කරලා දාන්න. ඒ වගේ මෙතනදී මෙයාලා පොරොන්දු වෙනවා මේ සෙල්ලම ඉවරයක් වෙනකම්ම සෙල්ලම් කරනවා කියලා. ඊළඟ අවස්ථාව ඇලන් ගන්නවත් එක්කම එයා වෙනුවෙන් බෝඩ් ගේම් එක මැදේ වටෙන්නේ භයානක දඩයක්කාරයෙක්ට සම්බන්ධ ඉංගියක්. ඇලන් මේක මේ වෙලාවේදී අඳුර ගන්නවත් එක්කම මේ දඩයක්කාරයා එකපාරටම තුවාස්කුවක් අරගෙන මේන්න මතුවෙලා ඇලන්ව ඉවරයක් කරලා දාන්න එනවා. මේ වෙලාවේදී ඇලන් ලොකු ගේම් එකක් දීලා මෙහෙන් බේරෙන්න එළියට දුවනවත් එක්කම මේ පොලිස් ඔෆිසර් මේ දඩයක්කාරයව දැකලා එයාව නවත්තන්න හැදුවත් අවසානයේදී පොලිස් ඔෆිසර් මේ දඩයක්කාරයා ඉතින් එයාගේ කාර් එක ඩැමේජ් කරගන්න සිද්ධ වෙනවා. මෙතනදී මේ දඩයක්කාරයාගේ ගන්න එකේ බුලට් ඉවර වුණ නිසා එයා මෙතනින් ඉක්මනින්ම යනවා. ඒකත් එක්ක මේ පොලිස් ඔෆිසර් එයාව හොයන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් ටික වෙලාවකට පස්සේ ඇලන් ආපසු ගෙදරට එනවා. ඊට පස්සේ ජෝඩි තමයි එයාගේ අවස්ථාව ගන්නෙ. එයාට වැටෙන ඊයේ මොකද්ද කියලා මෙයාට තේරුම් ගන්න බැරි වෙනවා. මේත් එක්කම පොළවත් එක්ක හැමතැනම දෙදරන්න පටන් ගන්නවා. ඒකත් එක්ක ඇලන්ට තේරෙනවා වෙන්නේ යන්නේ මොකද්ද කියලා. මේ නිසා මේ කට්ටියට දුවන්න කියනවත් එක්ක මේ බිත්ති කුඩු කරගෙන විශාල සත්ව පිරිසක් මේ හැම දෙයක්ම විනාශ කරගෙන එළියට දුවනවා. හැබැයි මෙයාලගේ කට්ටියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මේ සත්ව එක්ක ආව එක කුරුල්ලෙක් මේ ජුමන්ජි බෝඩ් එකත් අරගෙන මෙතනින් පැනලා යනවා. මේ නිසා මෙයාලත් ඒ සතා පස්සේ දුවන්න පටන් ගන්නවා. ඔය අතරේ අනිත් පැත්තේ දඩයක්කාරයෙක් ගන්න එක අරගෙන ෂොප් එකට ඇවිදින් එයාගේ ගන්න එකට බුලට් ගන්න හැදුවත් ඒකට ගැලපෙන බුලට් මෙතන නැති නිසා එයාගේ ගන්න එකයි තවත් ලංකාසි වගේකුයි දීලා එයා මේ ෂොප් එකයි තියනගෙන් අලුත් ගන්න එකකුයි බුලට් පැක් එකකුයි ඉල්ල ගන්නවා. ඒත් එක්කම ඇලන් මේ කුරුල්ලගෙන් බෝඩ් එක නිදහස් කරගන්න උත්සාහ කරද්දී ඒක ඇල පාරක වටිලා ගහගෙන යනවා. මොනවත් මේක දැකපු පීටර්ට පුළුවන් එනවා එක පස්සෙන් දුවලා ගින් මොලේ පාවිච්චි කරලා බෝඩ් එක අපසු ගන්න. දැන් ඉතින් බෝඩ් එක ගත් එකට හැමෝටම සතුටුයි. මේ අතර අනිත් පැත්තේ දඩයක්කාරයාලව හොයාගෙන ගෙදරට ආවත් එයා නැති නිසා ආයෙත් ඇලන්ව හොයාගෙන එළියට යනවා. මේ අතර ඇලන්ගේ පැත්තේ කට්ටිය ගෙදරට එද්දී යව මේ පොලිස් ඔෆිසර්ව අල්ල ගන්නවා. මොකද එයාව දකින වාරේ අමුතු දේවල් සිද්ධ වෙන නිසා මේ දේවල් වල කට උත්තරයක් ගන්න තමයි ඇලන් එක්කන් යන්නේ. මේ නිසා ඇලන් ඔෆිසර්ත් එක්ක පොලිසියට යන්න වෙනවා. ඊළඟට පීටර් පාරේ ඉඳන් අනිත් දිනට හොරෙන් මේ ජුමන්ජි ගේම් එක ඉවරයක් කරලා දාන්න පොඩි වංචාවක් කරනවා. ඒක ප්‍රතිඵලයක් හැටියට එයාගේ ඇඟ පුරාම වඳුරෙක් වගේ රෝම වෙවෙන්න පටන් ගන්නවා. කෙලිම කියනනම් එයා පොඩ වඳුරෙක් බවට පත් වෙනවා. ඇත්තට මේ බෝඩ් ගේම් එකේ ගහලා තියෙනවා වංචාවක් කරොත් ඒකට දඬුවම් විඳින්න වෙනවා කියලා. ඊළඟට ඇලන් ඔෆිසර් අල්ලන් යන අතරේ ඇලන් යාට ඇත්ත කියනවා. කෙලිම කියනනම් මෙතනදී ඇලන් කියනවා ඔයා මාව හොඳට දන්නවා. මම තමයි මීට අවුරුදු 26කට කලින් අතුරුදහන් වුණ ඔයා මුලින්ම වැඩ කරපු සපත්තු ෆැක්ටරි අයිතිකාර සෑම්ගේ එකම පුතා වුණ ඇලන් පැරිස් කියලා. ඊට අමතරව ඇලන් එයා විතරක් දන්න පොලිස් ඔෆිසර් කාල් ගැන විස්තර ටිකක් කිව්වම එයාත් පොදුම වෙලා ගිහින් කාර් එක එකපාරටම නවත්තනවා. ඊට පස්සේ අනිත් පැත්තේ මේ තුන්දෙනාම නගරයට ඇවිත් ඉන්නකොට පීටර් නම් ටිකෙන් ටික වඳුරේ බෝඩ පත් වෙන්න අරගෙන තියෙන්නේ. මේල දකින්න ජුමන්ජි බෝඩ් එකෙන් ආව සත්තු මේ මුළු නගරෙම විනාශ කරනවා. ඊළඟට මේ දඩයක්කාරය ජුමන්ජි බෝඩ් එක ගන්න හදනවා. එයා ගාවට ඇලන්ව ගෙන්න ගන්න. ඒත් මෙතනදී පීටර් එක අරගෙන කාර් එක ඇතුළට ගිහින් හැංගෙනවා. හැබැයි ඊළඟට මේ කාර් එකත් පාගෙන සත්තු වගේක් යන නිසා පීටර් කාර් එක ඇතුළේ හිර වෙනවා. ඊට පස්සේ මේ දඩයක්කාරය බෝඩ් ගේම් එක අරගෙන මෙතනින් යනවා. ඒත් එක්කම සෑමෝයි ජෝඩි ඇවිල්ලා පීටර් මෙතනින් බේර ගන්නවා. දැන් මේගොල්ලන්ගේ එකම අරමුණ දඩයක්කාරයගෙන් බෝඩ් එක අරගන්න එක. ඉතින් ඒ නිසා මෙයාලා මේ වෙලාවේදී දඩයක්කාරය ඉන්න සුපර් මාකට් එකට යනවා. අනිත් පැත්තේ ඇලන් මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න කාර්ඩෝ කාර් එකේ තියලා මාංචු දානවා. මාංචු දාලා සාරා දැන් ඉන්න තැන වෝකි ඩෝකි එකෙන් දැනගෙන කාර් එකෙන්ම යනවා ඒ සුපර් මාකට් එකට. ගිහලා එයාලව බේරගෙන එනවා. මෙයාලා දැන් ගෙදර ආවත් පීටර් නම් දැන් නැට්ටකුත් ඇවිලයි තියෙන්නේ. ඊට පස්සේ පොලිස් ඔෆිසර් මාංචුත් ගලවගෙන ඇලන්ව හොයන්න මේ පැත්තට යද්දී ජෝඩිලගේ නැන්දව පාරදී හම්බෙනවා. දැන් එයාත් දන්නවා මේ පැත්තෙන් අමුතු දේවල් වගේක් වෙනවා කියලා. ඒ නිසා එයාට අවශ්‍ය වෙන්නේ ජෝඩිලා හොඳින් ඉන්නවද කියලා එයාට ගිහින් බලලා එන්න. මොන වුණත් මේ ඔෆිසර් මෙයාවත් අඳුරන යත් එක ගෙදරට යන තීරණය කරත් එකපාරට මෙතනට උණ ගහක් ඇවිත් ඔෆිසර්ගේ කාර් එකත් ගොදුරක් කරගන්නවා. මේ නිසා මෙයාට පයින්ම තමයි යන්න වෙන්නේ. අනිත් පැත්තේ අනලයි ගෙදර ඇවිත් ආයෙත් සෙල්ලම් කරන පටන් ගන්නවත් එක්කම මේ පාර අවස්ථාව ගන්න සාරා.
සාරට ලැබෙන්නේ මෝසන් සුළං සම්බන්ධ ගියක්. ඒත් මේගොල්ලෝ ඒකට කලබල වෙන්නේ නැහැ. මෙයාලා ඉන්නේ ගේ ඇතුළේ නිසා. ටිකකින් මෙයාලා නොහිතපු විදියට මේ ගේ ඇතුළේ කුණාටු තත්ත්වයක් ඇති වෙලා මේ ගේ ඇතුළට ලොකුවට වහින්න පටන් ගන්නවා. මෙයාලා ඒකෙන් බේන්න උඩට යන්න හැදුවත් ලොකුවට මෙහෙට වෙයි වතුර පිරෙන්න අරන් ගම් වතුර ගන්න මට්ටමට එනවා. මේ වතුරේ ලොකු කිඹුල්ලු දෙන්නෙකුත් එනවා කියලා මෙයාලා දකිනවා. මේ නිසා කිඹුල්ලුන්ගෙන් බේරෙන්න මෙයාලා ලොකු ගේම් එකක් දෙනවා. ඇලන්ට ලොකු වෙස්සක් දාලා කිඹුලෙක් එක්ක සටන් කරලා මෙයාලව බේර ගන්න පුළුවන් වෙනවා. මේ ආසේ ජොඩිලගේ නැන්දයි ඔෆිසත් ගෙදරට ඇවිත් ගෙදරට තට්ටු කරාට කවුරුත් දොර එන්නේ නැති නිසා මේ ඔෆිස් දොරට පයින් ගහනවා. ඒකත් එක්ක ගේ ඉරිතල්ලා වතුර දොරත් කඩාන එළියට එනවා. මේ නිසා ගේ ඇතුළේ තිබ්බ වතුරයි කිඹුල්ලුයි එළියට ගින් ඇලන්ලව බේරෙනවා. කොහොම හරි මේ පාර උඩ තට්ටුවට ගින් ඇලන්ස්ලා ගේම් එක ආයෙත් ප්ලේ කරන්න අතරේ මේ පාර chance එක තියෙන්නේ ඇලන්ට. ඇලන්ට ලැබෙන ඉගේ වෙන්නේ පය ගැසූ පොළවත් ස්ථිර නොවේ. මරු කතරක දැන් ගිලෙනු ඇති කියලා. මේ වෙලාවේදී රෑලි පොළව මත ඇලෙක්ස් ගිලෙන්න පටන් ගනිද්දී සාරත් එයා බේර ගන්න ලොකු උත්සාහයක් දරනවා. මේ වෙලාවේ ඇලෙක්ස්ට තේරෙනවා සාරයාට කැමැත්තෙනුයි ඉන්නේ කියලා. කොහොම ඊට පස්සේ අවස්ථාවක් තියෙන්නේ පීටර්. පීටර්ගේ අවස්ථාවේදී මේ ගෙදරට විශාල මකුළුව වගේක් එනවා. ඇලන්ටත් මෑත් එක්ක හැප්පෙන්න බැරි නිසා ජෝඩිලා යාට විරුද්ධව කටයුතු කරනවා. ඊට පස්සේ ජෝඩිගේ නැන්දා ආපසු මෙහෙට එනවා වගේම මෙහෙට වෙලා තියෙන දේවල් දැකලා බය වෙද්දී පීටර් එයාගේ හොඳට යව වෙන කාමරයකට දාලා හිර කරනවා. ඔය අතරේ මගුලෙකුත් දෂ්ට කරලා ජෝඩිට සිහිය නැති වෙද්දී සාරා කොහොම හරි ආයෙත් දාදු කඩ දෙක දානවා. මේ අවස්ථාවේදී මගුලත් මෙතනින් පැනලා ගිහින් භූමිකම්පාවක් වගේ එනවා. මෙතනදී ඇලන් වගේම බෝඩ් එකත් පල්ලෙහාට වැටෙනවා. හැබැයි මෙතනදී ඇලන් බේරලා බෝඩ් එකත් අල්ලගෙන යාගේ අවස්ථාව ගන්න ලෑස්ති වෙනවා. ඒත් වැඩේ කියන්නේ මේ වෙලාවේදී මෙතනට දඩයක් කාර එනවා ඇලන් ඉවරයක් කරන්න. මෙතනදී ඇලන් කැටවලින් 3 හෙදුවත් එයා ජයග්‍රහණය කරනවා වගේම මේ සෙල්ලමත් ඉවර කරන්න පුළුවන්. ඒ නිසා ඇලන් මොලේ පාවිච්චි කරලා දාදු කඩ දෙක මුහුණට දානවා. එක කැටයක් නම් දාපු ගමන් එක වැටෙද්දී අනිත් කැටය පහළට රෝල් එකක් ගිහින් දෙක වැටෙනවා. මේ නිසා ඇලන්ට අදාළ විත්තා සෙල්ලමේ අවසානට ඇවිත් ඇලන් ජයග්‍රහණය කරනවා. ඊළඟට මේ බෝඩ් එක මැද්දේ ජුමන්ජි කියලා වැටිලා මේ බෝඩ් එක නිසා එළියට ආපු සත්තුයි මිනිස්සු ඇතුළු සියලු දෙනාම ඒක ඇතුළට ඇදිලා ගිහින් හැම දෙයක්ම ආපසු සාමාන්‍ය අතර හැරෙනවා. කෙලිම කියවනම් ඇලන්ලා යාලා මේ සෙල්ලම පටන් ගත්ත දවසම එනවා. දැන් ඇලනුයි සාරා ඉන්නේ යාලා මේ සෙල්ලම පටන් ගත්ත දවසේ. ඒගොල්ලන්ටත් දැන් මේක හිතාගන්න බෑ. කොහොම හරි ඇලන් එක්ක රණ්ඩු වෙලා අම්මත් එක්ක පාටි එකට ගියා ඇලන්ගේ තාත්තා තියාට දේවල් ටික අමතක වෙලා ආයෙත් ගෙදර එනවා. දැන් යාව දැක්කම ඇලන්ට ගොඩක් සතුටුයි වගේම ඇලන් යාගේ තාත්තා ගාවට දුවලා ගිහින් බදාගෙන යා කරපු හැම දෙයකටම සමාව ගන්නවා. මොකද ඇලන් යාව යාගේ තාත්තා අලුත් ඉස්කෝලේකට යවනවා කිව්ව නිසා යාගේ තාත්තත් එක්ක රණ්ඩු වුණානේ. දැන් ඉතින් ඇලන්ගේ තාත්තට මේ වෙනස හිතාගන්න බෑ වගේ මෙයාටත් ඇලස් ගැන ලොකු සතුටක් ඇති වෙලා ඇලන්ට කියනවා ඔයා අකමැති නම් අලුත් ඉස්කෝලේට යන්න ඕනේ නැහැ කියලා. ඒකට ඉතින් ඇලන්ට තවත් සතුටුයි වගේම ඇලන් තාත්තාත් ආයි පාටිකට යන්න හදනදාදී ඇලන් කියනවා අද ෆැක්ටරි එකේදී සපාත්තුවක් ඇතුළට ගිහින් උන දේ කාලා අතින් නෙමෙයි මං අතින් උනේ කියලා. මේ වෙලාවේදී ඇලන්ගේ තාත්තා ඔයා මට ඇත්ත කිව්ව එකට සතුටුයි කියලා මෙතනින් යනවත් එක්කම කාල්ට යාගේ රස්සාවක් නැති වෙන්නේ නැහැ. මීට අමතරව මෙයාලත් එක්ක සෙල්ලම අවසන් කළ ජෝඩි පීටරුත් නැහැ. මොකද ඉතින් මේ කාලේ මෙයාලා ඉපදිලාත් නැහැ. අවසානයේදී මෙයාලා ජුමන්ජි බෝඩ් එක ඇලකට විසි කරලා දාලා සාරා එක්ක සම්බන්ධෙකුත් පටන් ගන්නවා. මෙහෙම මේ සම්බන්ධ දුරදේ ගිහින් මෙයාලා කසාදත් බැඳලා ඔන්න දැන් අවුරුදු 25කුත් ඉස්සරහට ගත වෙලා. සාරාත් ඉතින් දැන් ප්‍රෙග්නන්ට්. මේ දවස්වල මෙයාලා ගෙදර තමයි ක්‍රිස්මස් පාටි එක තියෙන්නේ. මෙතන ව්‍යාපාරිකයෝ ඇතුළේ හැම කෙනෙක්ම ඇවිල්ලා ඉන්නේ. ඇලන්ගේ අම්මයි තාත්තා දෙන්නම හොඳින් ජීවත් වෙනවා. ඊට පස්සේ මේ පාටි එකට තවත් විශේෂ කට්ටියක් එනවා. ඒ තමයි පීටරුයි ජෝඩි එයාගේ අම්මයි තාත්තයි. කෙලින්ම කියනවා එයාලා තාම මැල්ල නැහැ. ජෝඩිගේ අම්මයි තාත්තයි කියනවා ඊළඟ මාසේ යන්න ඉන්න ගමනක් ගැන. ඇත්තටම ඉතින් මේ ගමනේ තමයි මෙයාලා මැරෙන්න ඉන්නේ. ඒ නිසා ඇලන් කොහොම හරි මෙයාලගේ මේ ගමන යන එක නවත්තලා ඒගොල්ලන්ට මෙයාලගේ අලුත් බිස්නස් එකත් එක්ක එකතු වෙන්න කියනවා. ඒගොල්ලොත් ඒකට කැමති වෙනවා. මේ නිසා ජෝඩිට එයාලගේ අම්මයි තාත්තයි නැති වෙන්නේත් නැහැ. හැම දෙයක්ම මේ විදිහට ඉවර වෙද්දී කතාව අවසානයේදී අපිට පෙන්නා ළමයි දෙනෙක් මුහුදු වෙල්ලේ ඇවිදන් ඉද්දී වෙල්ලේ වැලිය අතරේ ජුමන්ජි බෝඩ් එක හිර වෙලා වගේ තියෙනවා. ඒ කියන්නේ බෝඩ් එකේ තවත් කෙනෙක් අතර යන්නේ ලොකු ඉඩකඩක් තියෙනවා. ඒත් එක්ක මේ මූවි එක මෙතනින් ඉවර වෙනවා. එහෙනම් ඊළඟ මූවි එකෙන් හම්බෙමු.